හායි කොහොමද ඔයාලට සාරා කිචන් SL YouTube channel එකට ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. අද මම හදන්න යන්නේ ප්‍රෝටීන් බහුල තෝස් එකක්. මේ තෝස් එක හදන්න ඕන වෙන්නේ බිත්තරයකුත් පරිප්පු කෝප්ප එකකුත් විතරයි. මුලින්ම මම පරිප්පු ටික හොඳින් හොදලා විනාඩි 15ක් පමණ පෙඟෙන්න තියනවා. මේ තියෙන්නේ විනාඩි 15ක් පෙඟෙන්න තියපු පරිප්පු ටික. දැන් මම පෙඟෙන්න තියපු පරිප්පු ටික බ්ලෙන්ඩර් කප් එකට දාගන්නවා. මම දැන් අමු මිරිස් කරල් දෙකක් සහ ලූණු ගෙඩියක් මේ විදියට කපා ගන්නවා. මේ තෝස් එක හදන්න අපිට කැරට් වගේ දේවල් එකතු කරගන්න පුළුවන්. නැත්තම් ලූණු කරපිංච තෙම්පරාදු කරලා අපිට මේකට දාගන්නත් පුළුවන්. දැන් මම කපාගත් අමු මිරිස් සහ ලූණු බ්ලෙන්ඩර් කප් එකට එකතු කරනවා. ඒ වගේම ගම්මිරිස් සහ රස අණුව ලුණු ටිකකුත් එකතු කරගන්නවා. ඒ වගේම මම මේකට බිත්තරයකුත් එකතු කරනවා. බිත්තර කන්නේ නැති කෙනෙක් නම් බිත්තර එකතු කරන්නේ නැතුව වුණත් මේක හදාගන්න පුළුවන්. දැන් මම මේ ටික ඔක්කොම බ්ලෙන්ඩර් කරනවා. බ්ලෙන්ඩර් කරාට පස්සේ මේ වගේ මිශ්‍රණයක් තමයි එන්නේ. ගොඩක් ඝන මිශ්‍රණයක් එනවා නම් ඔයාලට ඒකට වතුර ටිකක් එකතු කරන්න පුළුවන්. ගොඩක් වතුර ගතිය නැති වෙන්න මෙන්න මේ වගේ ගානට අපි මිශ්‍රණය හදා ගන්න ඕන. දැන් මම පෑන් එක ලිපේ තියලා තෙල් ටිකක් ඉහා ගන්නවා. තෙල් ටික රත් වුණාට පස්සේ මෙම තෝෂ මිශ්‍රණය මම පෑන් එකට මේ විදියට දා ගන්නවා. ඔයාලා මේ තෝස් එක හදනකොට ලිපේ ගින්දර වැඩි කරගන්න එපා. අඩු ගින්දරේ තමයි අපි මේ තෝස් එක හදා ගන්න ඕන. නැති වුණොත් තෝස් එක කර වෙලා යනවා තැම්බෙන්නේ නැතුව. තප්පර 30ක් විතර යනකොට අපිට මේ තෝස් එක අනිත් පැත්ත හරව ගන්න පුළුවන්. මට මේ තෝස් මිශ්‍රණයෙන් තෝසේ 8ක් වගේ හදා ගන්න පුළුවන් වුණා. මේ තෝස් එක ආහාර පාලනය කරන අයට ගොඩාක් හොඳයි. පරිප්පු මගින් සිරුරේ සීනි මට්ටම පාලනය කර ශරීරයේ බර අඩු කරන්න උපකාරී වෙනවා. ඒ වගේම තන්තු බහුල ආහාරයක් නිසා මලබද්ධයත් වළක්වනවා. ඒ වගේම වයස්ගත පෙනුම අවම කරලා ශරීරයේ ශක්තිය වැඩි කරනවා මේ පරිප්පු මගින්. හැමදාම එකම විදියට පරිප්පු කනවා නම් ඔයාලත් මේ වගේ තෝස් එකක් හදලා බලන්න. මේ තෝස් එක ඕනම වෙලාවක හදාගන්න පුළුවන් ලාභදායී වගේම ගොඩක් ලේසිම කෑමක්. ඒ වගේම මේ තෝස් එක උදේ ආහාරයට හෝ රාත්‍රී ආහාරයට ගන්නව නම් ගොඩාක් සුදුසුයි. මේ වගේ රෙසිපි වීඩියෝ බලන්න කැමති නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. මේ වීඩියෝ එක නැරඹුව ඔයාලට ගොඩක් ස්තුතියි.